ආයුබෝවන් සියලුම දෙනාට. අද මම කියලා දෙන්න යන්නේ YouTube එකේ මියුසික් channel එකකට හරියටම thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකේ thumbnail එකක් හදන්න photos download කරන්නේ කොහොමද? ඒ download කරගත්ත photos ටික YouTube thumbnail size එකට හදාගන්නේ කොහොමද? ඒ හදාගත්ත photo එකේ title එකක් දාගන්නේ කොහොමද? ඒ ටයිටල් එකට කලර් දාලා ලස්සනට එඩිට් කරගන්නේ කොහොමද කියලා සියලුම දේ කියලා දෙනවා. ඔයාලා ඉස්සරවම යන්න Play Store එකට සර්ච් කරන්න PicsArt කියලා. ඒ app එක download කරගන්න ඔයාගේ phone එකට. ඊට පස්සේ සර්ච් කරන්න Pinterest කියලා. මේ app එකෙන් තමයි ඔයාලා thumbnail එකක් හදාගන්න ඕන photos download කරගන්නේ. ඊට පස්සේ ඔයාලා ටයිප් කරගන්න PixLab කියලා. මේ app එකෙන් තමයි ඔයාලට thumbnail එක හදන title දාගන්න සියලුම වැඩ කරගන්නේ. මේ තියෙන ඔයාලට ඕන කරන PixLab app එක. ඊට පස්සේ ඔයාලා සර්ච් කරගන්න Snapseed කියලා. මේ තියෙන app එක. මේ app එකෙන් තමයි ෆොටෝ එක හදලා ඉවර වෙලා කලර්ස් දාගන්නේ ඒ වැඩ ටික කරගන්නේ. ඊට පස්සේ ඔයාලා ඉස්සරහම යන්න Pinterest app එකට. ඒකට ගිහිල්ලා මේ වගේ ෆොටෝස් තියෙනවා. ඔයාලට කැමති ෆොටෝස් එකක් තෝරගෙන දකුණු පැත්තේ උඩ තියෙනවා තිත් තුනක්. ඒ තිත් තුන ඔබපුවාම download image කියලා එනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ පළමු මේකේ එලෝ දෙන්න. ඊට පස්සේ ෆෝන් එකට ඒක download වෙනවා. ඒ වගේ ඔයාලට ඇතිතරම් ෆොටෝස් ගන්න පුළුවන්. ඒ අරගෙන ඉවර වෙලා ඔයා යන්න PicsArt කියන app එකට. මේ app එකේ ඔයාලට gallery තියෙන ෆොටෝස් ඔක්කොම දාගන්න පුළුවන්. මේකෙන් තමයි thumbnail එකේ ෆොටෝ එකට දාගන්න ඕන ෆොටෝස් ටික හදාගන්නේ. ඔයා කැමති ෆොටෝ එක ඉස්සරම ටච් එකක් දෙන්න. මේක කතිරිය බන්න. ඊට පස්සේ යටින්ම තියෙන බාර් එකේ දකුණු පැත්තට පොඩ්ඩක් යනකොට තියෙනවා fit කියලා එකක්. ඒකේ fit ඔබන්න. ඊට පස්සේ ඔයාලා cover photo එකක් හදනවද, FB cover එකක්ද, YouTube thumbnail එකක්ද, profile picture එකක්ද කියලා මෙතන තියෙනවා size තෝරන්න. ඔයාලා මෙතන 16:9 කියන size එක තෝරන්න. ඊට පස්සේ අපි ඇඟිලි දෙකෙන් photo එක වමනා ගන්නට adjust කරගන්න ඕනේ. ඒ කරගෙන ඉවර වෙලා හරි ලකුණ ඔබන්න. ඒ ඔබලා ඉවර වෙලා add photos වලට ගිහිල්ලා තමන්ට අවශ්‍ය කරන ෆොටෝ එක සිලෙක්ට් කරලා දකුණු පැත්තේ උඩින් තියෙන add button එක ඒකෙන් add කරගන්න. ඊට පස්සේ ෆොටෝ එක zoom in කරගෙන තමන්ට අවශ්‍ය තැනට තියාගෙන ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා පළවෙනිටම දාපු ෆොටෝ එකට උඩින් තමයි දැන් දාන ෆොටෝ එකට එන්නේ. මේ ෆොටෝ එක එඩිට් කරගන්න ඕනේ. ඒකින්ද වම් පැත්තේ උඩ කතිර බටන් එක තියෙනවා. ඊට දකුණු පැත්තෙන් තියෙනවා පොඩි මකන එක අයිකන් එක. ඒ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරගෙන අපි ඉරේස් කරගන්න ඕනේ මේකේ කොටසක්. කැපිලා තියෙන කොටස ඉරේස් කරගන්න. මේකේ සයිස් එක අවශ්‍ය ප්‍රමාණයට අරගෙන මේක ඉරේස් කරගන්න. ඊට පස්සේ zoom out කරගෙන හරි ලකුණ ගන්න. ඊට පස්සේ ඔයාලට තවත් ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ හරි ලකුණ තව පාරක් ක්ලික් කරලා add photo කියලා තියෙනවා. ඒකෙන් ඔයාලට තවත් ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට ඇඩ් කරන ෆොටෝ එක සිලෙක්ට් කරලා add button එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ෆොටෝ එක ඇඩ් වෙනවා. ඒකත් අපිට අවශ්‍ය ප්‍රමාණයට zoom කරගෙන තමන්ට ඕන තැන තියාගෙන ඊට පස්සේ මකන එක අයිකන් එක ක්ලික් කරලා ඒකත් ඉරේස් කරගන්න අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ අපි thumbnail size එකේ ෆොටෝ එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ මේකට lens එකක් ඇඩ් කරනවා නම් lens flare කියලා තියෙනවා යට බාර් එකේ දකුණු පැත්තේ අයිනෙම. ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ lens තියෙන ඕන එකක් ඔයාලට කැමති එකක් තෝරගන්න. මේකෙන් zoom out zoom in කරගෙන rotate කරගන්න. rotate කරගෙන අවශ්‍ය තැන තියාගන්න.
ඊට පස්සේ මේකෙන් කලර් වෙනස් කරගන්න පුළුවන්. මේකෙන් කලර්ස් වෙනස් කරගෙන හරි ලකුණු ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණු පැත්තේ උඩින් තියෙනවා ෂෙයා බටන් එක. ඊට වම් පැත්තෙන් තියෙනවා ඊතලය පල්ලයට ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මේ ගැලරියටම සේව් වෙන ෆොටෝ එක ඊට පස්සේ යන්න ඔයා PixLab app එකට. ඊට පස්සේ මෙතන කැන්සල් දීලා දකුණු පැත්තේ උඩින් තියෙනවා තිත් තුනක්. ඊට පස්සේ ඒක ක්ලික් කරලා image size කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ custom කියන එක එකපාරක් ක්ලික් කරපුවාම එනවා YouTube thumbnail කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ OK දෙන්න. ඊට පස්සේ මේ new text කියන එක වම් පැත්තේ උඩින් තියෙනවා පැන්සල් ලකුණත් එක්කම delete බටන් එක delete කරන්න. ඊට පස්සේ යට බාර් එකේ තියෙනවා ඒ අකුරට මෙහා පැත්තෙන් පොඩි කොටුවක් වගේ එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ import කියලා එකක් තියෙනවා ඊට උඩින්. import ඔබන්න. ඒක එබුවාම යන්න ඔයාලගේ ෆයිල් එකට. ඒකේ වම් පැත්තේ උඩින් තියෙනවා ඉරි තුනක්. ඒක ක්ලික් කරලා recent හරි gallery හරි යන්න. ගිහිල්ලා අපි හදාගත්ත ෆොටෝ එක තියෙනවා උඩින්ම ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාම හර ලකුණ ඔබන්න තියෙනවා දකුණු පැත්තේ යටින්ම ඒක ඔබන්න. ඊට පස්සේ යට බාර් එකේ තියෙනවා delete crop copy අපිට ඕන විදිහට ඒක මේව කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා relative size කියලා. ඒක ක්ලික් කරලා ඒක 100ට අදින්න. ඊට පස්සේ හර ලකුණ ඔබන්න. ඔයාලට මේ ෆොටෝ එක එහෙ මෙහෙ යන නිසා ඒක මෙහෙම පැත්තකට හරි ගියොත් relative position කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා මැද එක ඔබලා යට තියෙනවා ඊතල දෙකක් උඩටයි පල්ලෙහාටයි ඒකත් ඔබන්න. ඊට පස්සේ හර ලකුණ ඔබන්න. මේ බාර් එක එහෙම යන නිසා දකුණු පැත්තේ උඩ තියෙනවා තිත් තුනට පාතින් පොඩි කොටු දෙකක් ඒක ඔබන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ලොක් කරන්න ලොක් ඔබන්න. ඊට පස්සේ ආයෙත් අර කොටු දෙක ඔබලා බැක් වෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට ටයිටල් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ යටම තියෙනවා යට බාර් එකේ ඒ අකුර ටච් කරන්න. ඊට පස්සේ ටෙක්ස්ට් කියලා එකක් තියෙයි. ටෙක්ස්ට් ඔබන්න. ඊට පස්සේ මේක අපිට ඕන විදිහකට සයිස් අඩු වැඩි කරගන්න පුළුවන්. මේකට ගිහිල්ලා අපිට දැන් සිංහල ටයිටල් එකක් දාගන්න ඕන නම් මේකේ සිංහල ටයිප් කරන්න බෑ. ඒක නිසා කරන්න ඕනේ ඔයාලා යන්න ඔයාලගේ Google එකට Chrome එක හරි ඔයාලා තියෙන browser එකකට. ඊට පස්සේ ඔයාලා සර්ච් කරගන්න සර්ච් බාර් එකේ සර්ච් කරගන්න FM Abaya Unicode කියලා. ඒක සර්ච් කරාට පස්සේ උඩින් එන වෙබ්සයිට් එක real time Unicode converter කියලා. අන්න ඒක ටච් කරන්න. ඔයාලට සිංහලෙන් ටයිප් කරගන්න ඕන ටයිටල් එක ඔයාලා මෙතන ටයිප් කරගන්න ඕනේ. ඔයාලා මියුසික් channel එකකට thumbnail එක DJ එකකට වගේ හදනවා නම් මේ විදිහට ඔයාලට කැමති ටයිටල් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ FM Abaya කියලා යටින් තියෙනවා කෝඩ් එකක් ටයිප් වෙලා. ඊට පස්සේ ඊට යටින් තියෙනවා copy Abaya text කියලා එකක්. අන්න ඒක ක්ලික් කරගන්න එකපාරක්. ඊට පස්සේ ඔයාලා බැක් වෙලා ඔයාලා එඩිට් කර හිටපු PixLab එකේ ඇප් එකට යන්න. ඒ ගියාට පස්සේ තියෙන new text කියන එක දෙපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා copy කරගත්ත ටයිටල් එක මෙතනින් paste කරන්න. ඒ කරලා OK දීලා තමන්ට කැමති size එකකට මේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා යට බාර් එකේ යන්න දකුණු පැත්තට යනකොට තියෙනවා font කියලා එකක්. ඒකේ fonts කියන එකේ English font ටිකක් තියෙන්නේ. my fonts වලට යන්න. ඔයාලා ගාව fonts නැත්තම් මම fonts දාන link එකක් දාලා තියන්නම් description එකේ. ඒකේ ඔයාලා මේ සිංහල font කැමති එකක් select කරගන්න. තමන්ට කැමති එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒක තමන්ට වුමනා ගන්නට ලොකු කරගන්න. ඊට පස්සේ මේක තව අපිට එඩිට් කරගන්න ඕන නිසා දකුණු පැත්තට යන බාර් එකේ ඊට පස්සේ shadow කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ enable කරන්න ඒක. ඊට පස්සේ ඔයාලට මේකේ color විදිහට shadow එක දාගන්න ඕන නම් මෙතන තියෙනවා pathing තමන්ට කැමති විදිහකට. මේක සාමාන්‍යයෙන් කළු පාටින් තිබ්බොත් ලස්සනට තියෙනවා. ඊට පස්සේ හරි ලකුණ බලන්න. ඊට පස්සේ ඔයාලට මේක වටේට කළු පාටින් ඉරක් වගේ ස්ට්‍රෝක් එකක් දාගන්න ඕන නම් shadow එකට වම් පැත්තෙන් තියෙනවා stroke කියලා එකක්. ඒක ක්ලික් කරලා ඒකත් enable කරගන්න. ඒ කළු පාට ඉර අපිට size වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. තමන්ට කැමති ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ හරි ලකුණ බලන්න.
ඊට පස්සේ ඔයාලට මේක කරගන්න පුළුවන් දාගත්ත ටයිටල් එක රොටේට් කරගන්න මෙහෙම සයිස් ඕන පැත්තකට ඔයාලට කැමති විදිහකට ඒක සයිස් කරගන්න. ඒක හර ලකුණ බලන්න. ඊට 3D ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මේකේ 3D විදිහට පේන විදිහට එඩිට් කරගන්න. ඒකත් Tamanට කැමති විදිහකට එඩිට් කරගන්න. ඒ කරගෙන හර ලකුණ බලන්න. ඊට පස්සේ ඔයාලට මේ අකුරු වල යටින් පුළුවන් 3D shadow එකක් ඇඩ් කරගන්න. ඒකත් ඔයාලා කැමති නම් මේවා කරගෙන දාගන්න. එහෙම දාන්න නැහැ සාමාන්‍යයෙන්. හර ලකුණ බලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ටයිටල් එක හරියටම ෆොටෝ එකේ හරි මැදට දාගන්න. ඒකට රිලේටිව් පොසිෂන් කියන එක ඔබලා උඩ තියෙනවා වම් පැත්තට ඊතලේ ඊට පස්සේ මැද තියෙනවා වම් පැත්තටයි දකුණු පැත්තටයි මැදට වෙන්න ඊතලයක්. ඊට පස්සේ ආන්නේ එක ක්ලික් කරන්න මැද එක. ඊට පස්සේ යට තියෙනවා 3ක් ඒකෙත් මැද එක ක්ලික් කරන්න. ඔයාලට මැදට දාගන්න ඕන නම් හර ලකුණ බලන්න. ඊට පස්සේ පොසිෂන් කියලා එකක් තියෙනවා. පොසිෂන් ඔබ ඉවර වෙලා මෙතන ඊතල තියෙනවා වම් පැත්තට දකුණු පැත්තට උඩට පල්ලෙහාට කියලා. ඒකේ ඔයාලට කැමති තැනකට දාගන්න පුළුවන්. ඊට හර ලකුණ බලන්න. ඊට පස්සේ ඔයාලට මේ ටයිටල් එක එමේ යන නිසා ඒකත් ලොක් කරගන්න පුළුවන්. ඒක කරගන්නේ දකුණු පැත්තේ උඩ තියෙනවා 33ට පාතින් කොටු දෙකක්. ඒක ඔබලා ලොක් අයිකන් එකක් තියෙන ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ආයෙත් අර කොටු ඔබලා බැක් වෙලා ඔයාලට පුළුවන් තවත් මේකට ටයිටල් එකේ ඉතුරු කොටස දාගන්න. ඊට පස්සේ ආයෙත් මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක නිකන් සිලෙක්ට් කරපුවාම එනවා ටෙක්ස්ට් කියලා එකක්. ඒක ක්ලික් කරලා ඒක සයිස් ඕන ප්‍රමාණයට අරගෙන ඔයාලට පුළුවන් ටයිප් කරගන්න ඔයාලට අවශ්‍ය ටයිටල් එක. මම මේක සිලෙක්ට් කරනවා මේ විදිහට. ඊට පස්සේ මේකේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යනකොට තියෙනවා ෆොන්ට් කියලා එකක්. ඊට පස්සේ ඒකෙත් my fonts වලට ගිහිල්ලා ඔයාලට කැමති ඉංග්‍රීසි ෆොන්ට් එකක් දාගන්න පුළුවන් එතනට. මම දාගන්නවා මේක. ඔයාලට ෆොන්ට් එකක්වත් ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් Google එකේ ගිහිල්ලා සිංහල ෆොන්ට්ස් ඩවුන්ලෝඩ් කියලා හරි ඉංග්‍රීසි ෆොන්ට් ඕන නම් ඉංග්‍රීසි ඩිසයින් ෆොන්ට් කියලා සර්ච් කරපුවාමත් එනවා. මම ඔයාලට ෆොන්ට් එක දාලා තියන්නම් මගේ YouTube වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඕකේ දෙන්න. ඕකේ දීලා ඔයාලා කලින් කරගත්තා වගේ මේකෙත් ෂැඩෝ එක ඔන් කරගන්න. enable කරගෙන මේකට ඔයාලට කලර් දාගන්න ඕන නම් මෙතනින් කලර් දාන්න තියෙනවා. ඔයාලට කැමති කලර් එකක් දාගත්ත හැකි. ඊට පස්සේ ඔයාලට මේක මේ වැඩි කරගන්න පුළුවන් ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ හාරි ලකුණ දෙන්න. මේකේ ඊට පස්සේ මේකේ inner shadow කියලා තියෙනවා. ඒකත් enable කරගෙන මේක enable කරගත්තාම වෙන්නේ අපි ටයිටල් එක ටයිප් කරගත්ත එකේ පිටින් නෙවෙයි කලර් එක ඇඩ් වෙන්නේ ඇතුලෙන්. අපිට ඒකත් කැමති නම් දාගන්න පුළුවන් ඕන විදිහකට. එහෙම දාන්න නැත්නම් කතිරිය බන්න. ඊට පස්සේ මේකත් අපිට රොටේට් කරගන්න පුළුවන් කැමති විදිහකට. ඊට පස්සේ හර ලකුණ ගන්න. දැන් අපි ටයිටල් එක දාගෙන ඉවරයි. මේකේ අපිට එක අකුරක් විතරක් සිලෙක්ට් කරගන්න කලර් කරගන්න ඕන වුණා කියලා හිතන්නකෝ. ඊට පස්සේ කලර් වලට ගිහිල්ලා පොඩ්ඩක් පාතට ගිහපුවම මෙතන තියෙනවා අපිට ඕන කරන අකුර සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අපි මේකේ D අකුරට කලර් එකක් වෙනම දාගන්න ඕන නම් D අකුර සිලෙක්ට් කරලා මෙතනින් අපි කැමති කලර් එක තෝරන්න. ඒතර කලර් වෙනවා. මෙහෙම තමයි එඩිට් කරගන්න. ඊට පස්සේ හර ලකුණ දෙන්න. ඊට පස්සේ මේ ෆොටෝ එක අපි සේව් කරගන්නේ. ඔයාලට මේකට තව ෆොටෝස් එකක් ලෝගෝ එකක් වගේ ඇඩ් කරගන්න පුළුවන්. ලෝගෝ හදන හැටි මම ඉස්සරහට කියලා දෙන්නම්. ඊට පස්සේ මේකට අපිට මොනවා හරි ෆොටෝස් එකක් තව ඩවුන්ලෝඩ් කරගන්න හරි ඩවුන්ලෝඩ් කරගත්ත එකක් ඇඩ් කරගන්න හරි තියෙනවා නම් ඉම්පෝට් වලට ගිහිල්ලා ඔයාලා කලින් කරගත්තා වගේම වම් පැත්තේ ඉරිදුනේ බුවා ඔයාලට කැමති තැනකට ෆයිල් එකකට ගිහිල්ලා my file වලට යනවා නම් my file එකෙන් drive එක දාලා තියෙනවා නම් drive එකට downloads වල නම් downloads වල එහෙම ඔයාලට select කරගෙන add කරගන්න පුළුවන්. මේකට png photos add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේක ෆොටෝ එක හදාගෙන ඉවර වෙලා save කරගන්නේ උඩ බාර් වල තියෙනවා වම් පැත්තේ උඩම ධන ලකුණක්. ඊට මෙහා පැත්තෙන් තියෙනවා පොඩි කොටුවක් වගේ එකක්. ඒක select කරන්න. ඊට පස්සේ ඔයාලා මේ හදාගත්ත එක ප්‍රොජෙක්ට් එකක් විදිහට සේව් කරගන්නත් පුළුවන්. ඔයාලට ෆොටෝ එකක් ගන්නත් පුළුවන්. ප්‍රොජෙක්ට් එකක් විදිහට සේව් කරගන්නේ save as project ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ප්‍රොජෙක්ට් එකේ සිලෙක්ට් කරන්න ඕන නම සේව් කරන්න ඕන නම දාගන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. ඊට පස්සේ ඒක සේව් වෙනවා. ඇඩ් එකක් යනවා. ඇඩ් එක කල් කරගන්න.
ඊට පස්සේ ඔයාලා ෆොටෝ එක සේව් කරගන්නේ සේව් බටන් එක ගෙවුවා. ඊට පස්සේ save as image කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක PNG ෆොටෝස් එකක් විදිහට සේව් කරගන්න, JPG එකක් විදිහට. අපි JPG එකක් විදිහට තමයි සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ quality එක තෝරන්න තියෙනවා. custom කියලා තියෙන එක ඔයාලා YouTube thumbnail එකක් හදනකොට high කියලා දෙන්න. very high ultra දුන්නාම title එකේ font එක වටේට පොඩි අර තිත් වගේ හැදෙනවා. ඒක හරියන්නේ නැහැ. high කියන එක දීලා save to gallery click කරන්න. ඊට පස්සේ මේක අපේ gallery එකට save වෙනවා. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ Snapseed කියලා app එකක් ගත්තා. අන්න ඒකට යන්න. ඒ app එකට click ගියපුවාම ඉස්සරෝම එන්නේ tap anywhere to open photo කියලා. ඒක click කරන්න. ඊට පස්සේ allow දෙන්න. permission okay කරන්න. ඊට පස්සේ කෙලින්ම යන්නේ file එකට. ඔයාලා හදාගත්ත photos එක තියෙනවා උඩින්ම. ඒක click කරන්න. ඒක ක්ලික් කරාම තියෙනවා යටින් ස්ටයිල්ස් කියලා තියෙනවා, tools කියලා තියෙනවා, export කියලා තියෙනවා. ඒකේ tools වලට යන්න. ඊට පස්සේ වම් පැත්තේ උඩින්ම තියෙනවා tune image කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා background එකේ ඇඟිල්ල තියලා පල්ලෙහාට පොඩ්ඩක් කරලා තියෙනවා අපිට edit කරගන්න ඕන icon ටික. මේකේ ඔයාලා saturation කියලා තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ ඒකේ දකුණු පැත්තටයි වම් පැත්තටයි එහාට මෙහාට අතින් කරද්දි color එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලා මේකේ color වාට උමනා ප්‍රමාණයට වැඩි කරගන්න. ඊට පස්සේ ආයෙත් background එක ක්ලික් කරලා පාදට යනකොට තියෙනවා ambition කියලා. ඔයාලා කැමති විදිහකට ඒ ටික edit කරගන්න. ඒ edit කරගෙන ඉවර වෙලා හරි ලකුණ ඔබන්න වම් පැත්ත දකුණු පැත්තේ යටින් තියෙනවා. ඒ ක්ලික් කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මේක ඕනනම් බොඳ කරගන්න. ඊට පස්සේ lens blur කියලා දෙන tools එක පුවාම ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරපුවාම ඔයාලට ඕන කොටස බොඳ කරගන්න පුළුවන්. ඒක edit කරගන්න. ඊට පස්සේ බොඳ කරගන්න අවශ්‍ය නැත්නම් කතිරේ ඔබන්න. තව ඔයාලට අවශ්‍ය නම් මේක black and white කරගන්න පුළුවන්. brush කරගන්න පුළුවන් කොහේ හරි තැනක. ඊට පස්සේ ignite කරගන්න පුළුවන්. ඒකේ tools ගොඩක් තියෙනවා. අපිට අවශ්‍ය ටික මේක විතරයි. ඊට පස්සේ අපිට මේ ෆොටෝ එක සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ export කියන එක ඔබන්න. දකුණු පැත්තේ යටම තියෙනවා. ඒක ක්ලික් කරපුවාම තියෙනවා export කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේකටත් allow දෙන්න, permission okay කරන්න ඔක්කොම. ඊට පස්සේ අපේ gallery එකට මේ ෆොටෝ එක save වෙනවා. මේ විදිහට තමයි ලස්සනට music channel එකකට thumbnail එකක් හදාගන්නේ. මම ඔයාලට අදහසක් ගන්න මට තේරෙන විදිහට පුළුවන් විදිහට කියලා දුන්නේ. මම කියලා දුන්න ස්ටෙප් ටික හරියට මේ විදිහටම කරලා ඔයාලගේ අදහස් තියෙනවා නම් තව PNG ෆොටෝ සෙට් කරලා logo add කරලා ලස්සන කරගන්න. pix art එකෙන් තව effect add කරලා තවත් ෆොටෝ එක quality කරගන්න පුළුවන්. ඒවා මම ඉස්සරහට ඉදිරියේදී වීඩියෝ එකක ගෙන්නම්. තමන්ටම කියලා channel එකකට logo එකක් හදාගන්න විදිය, cover ෆොටෝ එකක් හදාගන්න විදිය ඒ සේරම ඉස්සරහදී කියලා දෙන්නම්. මතක ඇතුව channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.